නන්පේරියල් කඳු මුදුනේ තියෙන නැග්‍රැක් බංගලාව. නැග්‍රැක් කියන්නේ නන්පේරියල් වතුයායේ බංගලාවක්. මේ වතුයාය පිහිටලා තියෙන්නේ බෙලිහුල් ඔය පළාතට කිට්ටුව. හරියටම කිව්වොත් ලෝකාන්තේ බලන්න ගියාම අපිට පළලෙහා පේන තේ වතු තමයි මේක. ඇත්තටම මේ වතුයාය ලෝකාන්තේ පහළ ඉඳලා උඩටම තියෙනවා. ඒක ඒ තරම්ම ලොකුයි. බදුල්ල කොළඹ පාරේ බෙලිහුල් ඔය පහු කරලා කිලෝමීටර කීපයක් ගියාම නන්පේරියල් වත්තට යන පාර හමු වෙනවා. දුෂ්කර වංගු 13ක් ගෙවාගෙන කිලෝමීටර 22ක් කන්ද උඩට ගියාම තමයි මේ අති සුන්දර වතුයාය බලන්නට පුළුවන්කම තියෙන්නේ. මේ හන්දියේ ඉඳලම ළඟින් තියෙන්නේ අර ලෝකාන්තයට පේන පල්ලම. හිතා ගන්න පුළුවන් දෙයකට කොහොම කන්දක් නගින්න තියෙනවද කියලා. මෙතනින් තමයි නැග්‍රැක් බංගලාවට යන පාර හැරෙන්නේ. ටික දුරක් යද්දී පාර දෙකට බෙදෙනවා. එක් පාරක් නැග්‍රැක් බංගලාවට යන පාර. මේ හන්දියෙන් දකුණට හැරුණොත් එහෙම නැත්නම් අපර් ඩිවිෂන් එක පැත්තට ගියාම තමයි අපට ලෝකාන්තේ පහළට යන්න පුළුවන්කම ලැබෙන්නේ. යන ගමනේදී හමුවන තවත් සුන්දර තැනක් තමයි බේකර්ස් වංගුව කියන්නේ. මේ හරිය මුහුදු මට්ටමේ ඉඳලා අඩි 5000කට වැඩි උසයි. පහළින් පේන සමනල වැව එක්ක ලංකාවේ දකුණු පළාත හරිම සුන්දර දර්ශනයක් මෙතනට පේනවා. මේ තැන ඉඳලා බැලුවම නැග්‍රැක් බංගලාව ලස්සනට පේනවා. ඇත්තටම කිව්වොත් මේ ගමනේ පවා පොඩි ඇඩ්වෙන්චර් ගතියක් තියෙනවා. නැග්‍රැක් බංගලාව 1936 දී හැදුවා කියලා විශ්වාස කරන්නට පුළුවන්. කොහොම වුණත් මෙතනට ගියාම දැනෙන්නේ කඳු මුදුනක තෝතැන්නකට ළඟා වුණා කියලා. සීතල කාලගුණයට හරියන විදියට හදපු බංගලාවේ උණුසුම ආරක්ෂා කර දෙන්නේ ගිනි උඳුනකින්. ඒ විතරක් නෙවෙයි සුව පහසු කාමරවල සුවය උපරිම ආකාරයෙන් විඳින්නට පහසුකම් තියෙනවා. මේ බංගලාවේ කාමර 5ක් තියෙන්නේ. කෙලින්ම 10 දෙනෙකුට නවතින්න පුළුවන්. බංගලාවේ ඉඳලා එළිය බැලුවම වටපිටාව පේන විදිය වචනෙන් විස්තර කරන්න පවා අමාරුයි. ඒ තරමට අතිශය සුන්දරයි. බංගලාවේ ගෙවත්ත හරි ලස්සනට මල් වවලා සකස් කර තියෙන්නේ. එක පැත්තකින් බැලුම් හලක් තියෙනවා. තව එලි මහනේ ඉන්න කැමති අයට තවත් තැන් සකස් කරලා තියෙනවා මේ සිරි අසිරිය විඳින්නට. යාළුවෝ කට්ටිය, ඔෆිස් එකේ අය, නෑදෑය වගේම පවුලේ අය එක්කම නිවාඩුව විවේක සුවයෙන් ගත කරන්නට නම් මේක නියමම තැනක්. බංගලාවේ බාරකරු වගේම තව කෝකිය දෙන්නෙක් විතරයි මෙහි ඉන්නේ. ආහාර හදාගන්න දේවල් අරගත්තට පස්සේ මේ කෝකියන්ට කියලා අවශ්‍ය දේවල් හදාගන්නට පුළුවන්. අනික් දැනගන්න ඕන කාරණාව තමයි මෙතනට ජංගම දුරකථන නම් වැඩ කරන්නේ නැහැ කියන එක. ඒ නිසා දවස් 30ෙම කරදර කරන දුරකථනයෙන් ගැලවෙන්න හොඳම තැන. මෙහි යනවා නම් කලින් කියලා තමයි යන්නට ඕන. මොකද කලින් බුක් කළේ නැත්තම් අමාරුවේ වැටෙන්න තියෙන අවස්ථාව වැඩි. කොහොම වුණත් මෙහි යන්න කලින් කාලගුණය බලන්නම වෙනවා. මොකද වැස්ස වගේම සුළං තියෙනව නම් මේ පැත්තට යන එක එච්චර ගුණදායක නැහැ.